ධම්මපද පාළියේක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තරුණ කාලේ කරගන්න ඕනේ පින්කම්. තරුණ කාලේ කරගත්තේ නැතිකොට වයෝවෘද්ධ භාවයටපත් වෙලා ඒව කරගන්න බෑ. හැබැයි එදාට ඒවා මතක් වෙලා හරියට දුක් වෙන්න සිද්ධ වෙනවා. මට මෙහෙම කරන්න තිබුණ කාලේ මං ඒ දේවල් කරගත්තේ නැහැ. හරියට උදාහරණයක් දේශනා කරනවා. මහලු වූ කොස්වාලිහිනියෙක් මාළු නැති බිලක් ළඟ. ඒ කියන්නේ වතුර හිඳිලා. දැන් මේකේ Tamanට අල්ලගන්න තරම් මස්සියෝ නැහැ. තනි කකුලෙන් හිටගෙන බලාගෙන ඉන්නවා. නමුත් කවදාවත් මනදොල බිරිනවද? හිත සතුටු වෙනවද? හැමදාම දුකෙන් තමයි ඉන්නේ. එහෙනම් සුදුසු වයසේ කරගත යුතු දේවල් සුදුසු කාලයේ සම්පූර්ණ නොකරගත්තාම පස්සේ කාලේ හරියට දුක් වෙනවා. නමුත් පින්නතනේ දුක කියන්නේම අකුසලයක්. ධර්මයේ පැහැදිලි කරනවානේ දුක ඇතුලේ ද්වේෂය තියෙනවා කියලා. ඉතින් ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. ඒවා සියුම් විදිහට ක්‍රියාත්මක වෙන දේවල්. ඒ නිසා හැම කෙනෙක්ම ජීවිතේ යමක් කරගත යුතු නම් ඒක ඒ සුදුසු කාලයේ කළ යුතු දේ සුදුසු කාලෙම සම්පූර්ණ කරන්න. ඉතින් ඒ නිසා යම් සුදුසු කාලයක යම් සුදුසු දෙයක් කරගන්න තිබුණොත් ඒකේ සුදුසු කාලෙම කරන්න ඕනේ. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න ඕනේ. ඒ කාලෙට ඒක කරගත්තේ නැත්නම් පස්සේ කාලේ කොයිතරම් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවද? පස්සේ කාලේ කොයිතරම් දුකට හේතු වෙනවද? අපිත් එදා ඒ ටික එහෙම කළා නම් අද මෙහෙම වෙන්නේ නැහෙනේ කියලා. නමුත් පින්නතනේ ඒක දැන් කරන්න පුළුවන්ද? බෑ. ඒක කරන්න සුදුසු කාලයක් තිබුණා. ආන් ඒක නිසා මේ කාරණාව තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යමක් කළ යුතු යම් සුදුසු කාලයක් වෙද්ද එදාට මේ කාරණාව කරන්න. පසුව ඒ කරන්න උත්සාහ දරන්න ගිහිල්ලා වෙනත් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමන් විතරක් නෙමේ තවත් බොහෝ දෙනා අසරණ වෙනවා. නිසා තමන්ටත් බාධාවක් නොකරගෙන අනුන්ටත් පීඩාවක් නොවන විදිහට කටයුතු කරන්න. සුදුසු කාලයේ සුදුසු වෙලාවේ අප්‍රමාදීව වැඩ කරන්න. සබ්බධන ධම්මධන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි